හරි. එන වැඩි පටන් ගමු. ද්‍රවස්ථිති විද්‍යාව ෂෝට් නෝට් එක. කලින් කිව්වා වගේම ළමයි අර යාන්ත්‍ර විද්‍යාවේ ෂෝට් නෝට් දෙකක් අපි කලින් දාලා තිනවා. කාර්ය ශක්ති ක්ෂමතාවයට වෙනකන් සහ භ්‍රමණ චලිතය කියන එකක්. මේ දෙකක් බලන එක ගැටළු රටාවක් ටික සාකච්ඡා තියෙනවා. ඉතින් අද මම මුලින්ම ද්‍රවස්ථිති විද්‍යාව සාකච්ඡා කරනවා. මාතෘකාව ලියන්න ද්‍රවස්ථිති විද්‍යාව ද්‍රවස්ථිති විද්‍යාව මාතෘකාව ලියන්න ද්‍රවස්ථිති විද්‍යාව. ඒතර දවස් විද්‍යාවේ සම්පූර්ණ කෙටි සටහනක් ගණන් ඇතුළු සම්පූර්ණ කෙටි සටහනක් අද දවසේ අපි පැයක් එකහමාරක් වගේ කාලයකදී අවසන් කරනවා. හරිද? පොදු යාන්ත්‍ර විද්‍යාව තමයි ළමයි ලකුණු වැඩිම යන ප්‍රමාණය තියෙන්නේ. ලකුණු 25ක් වගේ ප්‍රමාණයක් තියෙනවා පේපර් එකේ 100ට. හරි? ඒ ඇත්තට තියලා මාතෘකාව කියන තරල කියන. පළි නැත්නම් කරුණු වශයෙන් කියන්නේ අපි අර කලින් කිව්වා වගේ අංක 1 තරල. තරලයක් කියන්නේ මොකද්ද? තරල. තරලයක් කියන්නේ මොකද්ද? තරලයක් කියලා අපි කියන්නේ ගලා යෑමේ හැකියාවක් පවතින දෙයකට. දැන් අපි දන්නවා අපේ පදාර්ථ අවස්ථා තුනක් තියෙනවා. ඝන ද්‍රව වායු. ඒතකොට ඝනයකට ගලා යෑමේ හැකියාවක් නැහැ. හැබැයි ද්‍රව සහ වායු ගත්තොත් ඒවලට ගලා යෑමේ හැකියාවක් තියෙනවා. අන්න ඒ නිසා අපි ඒවලට කියනවා පොදුවේ තරලයක් කියලා කියනවා. හරි? කියන්න තරල කියලා ඉස්සරහින් ගලා යෑමේ හැකියාවක් පවතින පදාර්ථයන්ය. ගලා යෑමේ හැකියාවක් පවතින පදාර්ථයන්ය. ගලා යෑමේ හැකියාවක් පවතින පදාර්ථයන්ය. අපි තරල කියලා කියනවා. හරි. මේ තරලමයි ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. හරි. එක තමයි සම්පීඩ්‍ය තරල කියලා එකක් තියෙනවා. සම්පීඩ්‍ය තරල. සම්පීඩ්‍ය තරල. අනික තමයි අසම්පීඩ්‍ය තරල. අසම්පීඩ්‍ය තරල. ඒතර සම්පීඩ්‍ය තරලයක් කියන මොකද්ද? සම්පීඩ තරණයක් කියන්නේ සාමාන්‍ය මේක උදාහරණයක් ගත්තොත් අපි තුමු වායුවක් ගන්නවයි කියලා. වායුව පුරවන. අපි තුමු මේකට දාලා තියෙන ඔක්සිජන් වායුව. මෙයාට පීඩනයක් දුන්නන් පස්සේ මේ කියන භාජනයේ පරිමාව සැලකිත ප්‍රමාණයකින් වෙනස් වෙනවනේ. මෙතන පරිමාවට වඩා මෙතන පරිමාව ගොඩාක් අඩුයි. පරිමාව සැලකිත ප්‍රමාණය වෙනස් වෙනවා. අන්න එහෙම තරලයක් නම් අපි ඒකට කියනවා සම්පීඩ තරලයක් කියලා කියනවා. හරි. මෙහෙම ගත්තොත් අපි ද්‍රවයක් පුරවන මේකට. අපි හිතමු ජලය පුරවනවායි කියලා. ජලය පුරවනවා. හරි. මේකෙද තියෙන ජලය. මෙයා මත පීඩනයක් දුන්නයි කියලා පරිමාව වෙනස් වෙනවා තමයි. හැබැයි මේ වෙනස් වෙන ප්‍රමාණය අපිට බලා ගන්නත් බැරි තරම් කුඩා කියලා. ඒ කියන්නේ කියන පරිමාව වෙනස් වෙන්නේ නැත්තා. එහෙම තරලයක් නම් අපි කියනවා ඒක අසම්පීඩ්‍ය තරලයක් කියලා කියනවා. හරි. එහෙනම් සම්පීඩ්‍ය තරලයක් කියන්නේ මොකද්ද? බාහිරෙන් පීඩනයක් දුන්නට පස්සේ පරිමාව වෙනස් වෙනව නම් ඒක සම්පීඩ තරලයක් වෙනවා. අසම්පීඩ තරලයක් කියන මොකද්ද? බාහිරෙන් පීඩනයක් දුන්නට පස්සේ එයාගේ පරිමාව වෙනස් වෙන්නේ නැත්තම් ඒක අසම්පීඩ තරලයක් කියලා කියනවා. හරි. එනික් මම කරලුත් ඒ තරල කියලා රූලෙ මැදට කරලා ලියලා මෙන්න මේ දෙක ලියා ගන්න. ඒතරට පේනවනේ මොකද්ද මේ තරල කියන එකේ සම්පීඩ කියන එකයි අසම්පීඩ කියන එක තේරෙනවනේ.
ලස්සන ලියාගන්න එක. එතකොට සම්පීඩ තරලයක් කියන්නේ මොකක්ද කියලා උන වාක්‍යය ලියාගත්ත ප්‍රශ්නයක් නැහැ. සම්පීඩ තරලයක් කියන්නේ බාහිරින් පීඩනයක් දුන්නට පස්සේ පරිමාව වෙනස් වෙනවා නම් සම්පීඩ තරලයක්. අසම්පීඩ තරලයක් කියලා කියන්නේ බාහිරින් පීඩනයක් දුන්නට පස්සේ පරිමාව වෙනස් වෙන්නේ නැත්නම් ඒක අසම්පීඩ තරලයක්. හරිද? හරි. ඊට පස්සේ ළමයි මාතෘකා ලියන්නේ ඊළඟ කරුණ ලියුවක් කමක් නැහැ. ඝනත්වය. ඝනත්වය. හරි. දැන් ස්කන්ධයයි පරිමාවයි ඝනත්වයට සම්බන්ධයක් තියෙනවනේ. ඒක ලියාගත්තම ප්‍රමාණවත්. ස්කන්ධය සමානයි පරිමාව වැඩි කිරීම ඝනත්වය. හරි. එහෙනම් ඝනත්වය කියලා කියන්නේ එම්බෙදීම v. එහෙනම් මොකද්ද ඝනත්වය කියන්නේ? ඒකක පරිමාවක ස්කන්ධය තමයි ඝනත්වය කියලා කියන්නේ. ඒකක පරිමාව ස්කන්ධ තමයි ඝනත්වය කියලා කියන්නේ. මේක ලියාගන්න ඉන්නත්. m සමානයි vt. එහෙනම් ඝනත්වය කියලා අපි අර්ථ දක්වන්නේ ඒකක පරිමාවක ස්කන්ධය. ඒකක පරිමාවක ස්කන්ධය. හරිද? මේ ඊළඟ කාරණාව මේ යටතේම දැන් ද්‍රවයක නැත්නම් තරලයක උෂ්ණත්වය වැඩි කරොත් තරලයක් ළම උෂ්ණත්වය වැඩි කරොත් සාමාන්‍යයෙන් මොකද වෙන්නේ? සාමාන්‍යයෙන් වෙන්නේ පරිමාව වැඩි වෙනවා. දැන් ජලයේ තියෙන අනියම් ප්‍රසාරණයක්. ඒක වෙනස් විදිහේ ප්‍රසාරණයක්. හරිද? සාමාන්‍ය උෂ්ණත්වය අඩු කරොත් මොකද වෙන්නේ? පරිමාව අඩු වෙනවනේ. උෂ්ණත්වය වැඩි කරනකොට පරිමාව වැඩි වෙනවා. උෂ්ණත්වය අඩු කරනකොට පරිමාව අඩු වෙනවා. දැන් පොඩ්ඩක් මෙතනට එන්න. පරිමාව වැඩි වෙනකොට ඝනත්වය මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් මෙතන ඝනත්වය අඩු වෙනවා. පරිමාව අඩු වෙනකොට ඝනත්වය වැඩි වෙනවා. එහෙනම් මෙතන ඝනත්වය වැඩි වෙනවා. මෙන්න මේ දෙන්නතර පොඩ්ඩක් බලන්න. උෂ්ණත්වය වැඩි වෙනකොට ඝනත්වය අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වෙනකොට ඝනත්වය වැඩි වෙනවා. එහෙනම් මේ දෙන්න උෂ්ණත්වයයි ඝනත්වය අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක්ද අනුලෝම සම්බන්ධයක්ද? ඒ දෙක අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක්. හරි. මේක ලියාගෙන ඉන්න. උෂ්ණත්වය වැඩි වෙනකොට පරිමාව වැඩි වෙනවා. එහෙනම් ඝනත්වය අඩු වෙන්න ඕන. උෂ්ණත්වය අඩු වෙනකොට පරිමාව අඩු වෙනවා. එහෙනම් ඝනත්වය වැඩි වෙන්න ඕන. හරිද? ඒක ලියන්න ලස්සනට. උෂ්ණත්වය වැඩි වෙනකොට පරිමාව වැඩි වෙනවා. ඝනත්වය අඩු වෙන්න ඕන. උෂ්ණත්වය අඩු වෙනකොට පරිමාව අඩු වෙනවා. ඝනත්වය වැඩි වෙන්න ඕන. ලියන්න කරුවත් තමයි. එහෙනම් උෂ්ණත්වය හා ඝනත්වය අතර ඇත්තේ එහෙනම් උෂ්ණත්වය හා ඝනත්වය අතර ඇත්තේ උෂ්ණත්වය හා ඝනත්වය අතර ඇත්තේ ප්‍රතිලෝම සම්බන්ධයකි. ප්‍රතිලෝම සම්බන්ධයක්. උෂ්ණත්වය හා ඝනත්වය අතර ඇත්තේ ප්‍රතිලෝම සම්බන්ධයක්. හරි. ඊළඟ කරුණ. සාපේක්ෂ ඝනත්වය. මේ මාතෘකාව සාපේක්ෂ ඝනත්වය. සාපේක්ෂ ඝනත්වය. සාපේක්ෂ ඝනත්වය කියන්නේ මොකක්ද? සාපේක්ෂ ඝනත්වය කියනවාමයි මොකක් අපි දු ද්‍රවයක ඝනත්වය බෙදනවා ජලයක ඝනත්වයෙන්. ජලයේ ඝනත්වය. දැන් අපි සාපේක්ෂ ඝනත්වය කියලා දක්වන්නේ ජලයට සාපේක්ෂ ඝනත්වය. හරිද? දැන් 1980 ගණන් 90 ගණන් පාස් පේපර් කරනවා නම් එතන සාපේක්ෂ ඝනත්වය කියලා කිව්වේ සාපේක්ෂ ඝනත්වය වචනේ කිව්වේ නැහැ.
ඒ වෙනුවට පාවිච්චි කරා විශිෂ්ට ගුරුත්වය කියන වචනේ. එන ඔය 1980 ගණන් 90 ගණන් පේපර් කරනවා නම් කොහෙන්ද දැක්කොත් විශිෂ්ට ගුරුත්වය කියන වචනේ දැක්කොත් ඒක කලබල වෙන්න එපා. ඒ විශිෂ්ට ගුරුත්වය කියලා කියන්නේ ජලයට සාපේක්ෂ ඝනත්වය. හරි? මේ ලියනවායි. S සමානයි ද්‍රවයේ ඝනත්වය බෙදීම ජලයේ ඝනත්වය. සාපේක්ෂ ඝනත්වය කියන සමානයි ද්‍රවයේ ඝනත්වය බෙදීම ජලයේ ඝනත්වය. ද්‍රවයේ ඝනත්වය බෙදීම ජලයේ ඝනත්වය. S සමානයි dL බෙදීම dW. හරි? අර තරුවක් දාලා ලියලා තියාගන්නත් විශිෂ්ට ගුරුත්වය අණු ජලයට සාපේක්ෂ ඝනත්වයයි. ජලයට සාපේක්ෂ ඝනත්වයයි. මට විනාඩියක් දෙන්න. හරි. එතන ලියන විශිෂ්ට ගුරුත්වය අණු ජලයට සාපේක්ෂ ඝනත්වයයි. ජලයට සාපේක්ෂ ඝනත්වය. හරි. ඊට පස්සේ මේකෙන් අහන්න පුළුවන් ඝන රටා කීපයක් තියෙනවා. හරි. මම එකත් එක්කම යන්න. ඒකට ඔයාලට ඕන ගානක් හදාගන්න පුළුවන් මේ ෂෝට් නෝට් එක බලලා අවසන් කරාට පස්සේ. හරි. ඔක්කොම නෙමෙයි අර. ඒ කියන්නේ ගණන් ඔක්කොම හදන්නේ නැහැ. අවශ්‍ය ගණන් ටික මෙතන ලස්සනට හදනවා. මට මෙන්න මෙහෙම එකක් දෙනවායි. ද්‍රවයක් තියෙනවා. එයාගේ ඝනත්වය D1. හරි. ඒකට ස්කන්ධයේ අපි හිතමු පරිමා V කියලා. එයාට A හා සමාන පරිමාවක් ඝනත්වයේ D2 A හා සමාන පරිමාවක් එකතු කරනවා. අපි හිතමු මේක A ද්‍රවය, මේක B ද්‍රවය, AB එකට එකතු කරනවා. හැදෙනවනේ මිශ්‍රණයක් හැදෙනවනේ. A ධන B කියලා. ඒකේ පරිමාව වෙනස් වෙන්නේ නැත්නම් අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්න තමයි මිශ්‍රණයේ ඝනත්වය කොච්චරක්ද කියලා අහන්න පුළුවන්. හරි. ඔන්න අපේ පළවෙනි ගාන ඕක හදන්න. හරි. ඊළඟ එක දැන් B දිලා තිනවා. අපෙන් අහන්නේ මිශ්‍රණයේ ඒ කියන්නේ සමාන පරිමා එකතු කරන් පස්සේ මිශ්‍රණයේ ඝනත්වය කොච්චරක්ද? ඊළඟ ප්‍රශ්නේ තමයි ඕක අනිත් පැත්ත අහන්න පුළුවන්. සමාන ස්කන්ධ මිශ්‍ර කරාට පස්සේ. හරි. සමාන ස්කන්ධ මිශ්‍ර කරාට පස්සේ මිශ්‍රණයේ ඝනත්වය කොච්චරක්ද කියලා පෙන්වන්න පුළුවන්. මෙන්න මේකත් හදන්න ඉක්මන් කරලා චූටි වෙලාවක් කරමු දැන්. මෙතන ස්කන්ධයත් M, මෙතන ස්කන්ධයත් M, ඒ දෙක එකතුව 2යි. හරි. මෙතන ඝනත්වයේ D1, මෙතන ඝනත්වයේ D2, මෙතන ඝනත්වයේ D ඩෑෂ් කියලා ගන්න. ඒක අපි දන්නේ. මේක A ද්‍රවය, මේක B ද්‍රවය, මේක A ධන B ද්‍රවය, A ධන B ද්‍රවය. අපෙන් අහන්නේ මේ වෙලාවේ මිශ්‍රණයේ ඝනත්වය කොච්චරක්ද? මේ වෙලාවේ සමාන ස්කන්ධ මිශ්‍ර කරාට පස්සේ මිශ්‍රණයේ ඝනත්වය කොච්චරක්ද කියලා අහන්නේ. මේ සාපේක්ෂණත්වය නම් සම්බන්ධයක් නැහැ. සාපේක්ෂණත්වය දුන්නේ නැහැනේ මම. හරිද? කොහොමද ඝනත්වය හොයන්නේ? හරි මම කියලා දෙන්නම්. ළමයි මේ ওই ඝනත්ව සම්බන්ධ ප්‍රශ්න කරනකොට මෙතන දීපු දත්ත දෙකක් තියෙනවනේ. D1 ඝනත්වය දීලා තිනවා. V පරිමාව දීලා තිනවා. එහෙනම් අපි දීපු අනිත් ඒ කියන්නේ දීපු නැති දත්ත හොයාගන්න ඕන. දැන් මෙතන දීලා නැත්තේ මෙයාගේ ස්කන්ධය M1 දීලා නැහැ. මෙයාගේ ස්කන්ධය M2 දීලා නැහැ. ඒ දෙක එකතුව මුළු ස්කන්ධයේ කැපිලෙන් දීලත් නැහැ. ඒව දන්නේ නැහැනේ අපි. හරි. එහෙනම් ගානක් හදනකොට පුතේ මුලින්ම කරන්න ඕන මෙන්න මේ දීපු නැති පද වලින් තමයි කාට ඇතුල් වෙන්න ඕන. ගාට ඇතුල් වෙන්න තැනක් හොයාගන්න ඉතින්. හරි. පාඩ මෙහෙම ලියලා තේරුමක් නැහැ. v ධන v සමානයි 2v කිව්වොත් 2v සමානයි 2v එක සමාන එකනේ ඉන්නේ. තේරුමක් නැහැ ඒක. එස ගාන හදන්න ඕන ගාන හදන්න පටන් ගන්න ඕන දීපු නැති தත්තේ. දීපු නැති தත්තෙන් තමයි පටන් ගන්න ඕන. ඒ කියන්නේ මෙතන දීලා නැත්තේ ස්කන්ධ කියන පද දීලා නැහැ. එහෙනම් මට මෙහෙම ලියන්න හැනේ. මුළු ස්කන්ධය සමානයි මෙයාගේ ස්කන්ධය ධන මෙයාගේ ස්කන්ධය එකතුව. හරි.
හැබැයි අපි කලින් කතා කරා දැන් ටිකට කලින් කතා කරා මේම සම්බන්ධයක්. ස්කන්ධය කියලාමයි පරිමාව වැඩි කිරීම ඝනත්වයනේ නේද? ස්කන්ධය කියලා කියන පරිමාව වැඩි කිරීම ඝනත්වය. එහෙනම් මෙතන ස්කන්ධය කියලා කියන්නේ එතන පරිමාව 2යි b. ඝනත්වය d. මෙතන ස්කන්ධය කියන්නේ එතන පරිමාව b ඝනත්වය d1. මෙතන පරිමාව b ඝනත්වය d2. එහෙනම් v කියන පද ටික කැපිලා යනවානේ. දැක්කද? එහෙනම් මෙතන යනවා 2d සමානයි d1 ධන d2. එහෙනම් d සමානයි d1 ධන d2 බෙදීම 2ක්. d සමානයි d1 ධන d2 බෙදීම 2ක්. හරි? අර ගොඩාක් ගණන් හදන්නේ නැහැ. අපි ගණන් ටිකක් හදනවා මේක තහවුරු වෙන්නේ මේ ෂෝට් නෝට් එක සම්පූර්ණ වෙන්නේ. ඒක මේ නිසා මම මෙතන ලියන්න ද්‍රව්‍ය ඝනත්වයේ d මෙතන ලියන්න d සමානයි d1 ධන d2 බෙදීම 2ක්. d1 ධන d2 බෙදීම 2ක්. හරි? මොකද්ද ක්‍රමේ? අර දීපු නැති මේක කිව්වේ සමාන පරිමාණ මිශ්‍ර කරනවා කියලා. එහෙනම් දීපු නැති தත්ත්වය අරගෙන සම්බන්ධයක් ලියාගත්තාම උත්තරේ නිකම්ම අනුල. ඒක හිතින් වෙලාවක් නෑ අපිට විභාගෙට. හරිද? MCQ හිතින් වෙලාවක් නෑ. දෙනවත් එක්කම උත්තරේ හිතන්න ඕන මේක තමයි හදන්නේ කියලා. හරි. දැන් එහෙනම් මෙතන බලන්න. මෙතන කිව්වේ සමාන ස්කන්ධ මිශ්‍ර කරයි කියලා කිව්වේ. සමාන ස්කන්ධ මිශ්‍ර කරා පස්සේ මිශ්‍රණයේ ඝනත්වය අපි ඉන්නවා. හරිද? එහෙනම් සමාන ස්කන්ධ මිශ්‍ර කරාන් පස්සේ මොකද වෙන්නේ? m ධන m සමාන 2m කිව්වොත් වැඩක් තියෙද? නැහැ. එහෙනම් දීප්ති දත්ත තමයි පරිමාව කියන පදේ. මම මෙතන v1 කියලා ගන්නම්. මෙතන v2 කියලා ගන්නම්. මුළු පරිමාව v කියලා ගන්නම්. එහෙනම් මුළු පරිමාව සමානයි නේද? v1 ධන v2ට. හරි. දැන් මෙතනට පොඩ්ඩක් කියන්න. මෙතනින් මට v ලියා ගන්න පුළුවන්. v කියන්නේ මොකද්ද? v කියලා කියන්නේ m බෙදීම d ට. හරි. එහෙනම් මෙතන ස්කන්ධය m මෙතන 2m. එතන ඝනත්වය d ඩෑෂ් කියලා ගත්තේ. මෙතන ස්කන්ධය m එයා ඝනත්වය d1. මෙතන ස්කන්ධය m එයා ඝනත්වය d2. m කියන පද කැපෙනවා අපිට. ඉතින් දාගත්ත පද කැපිලා යනවා. එහෙනම් මෙතන එනවා 2 බෙදීම d ඩෑෂ් සමානයි. දැන් මෙතනින් 1 d1 ධන 1 d2. මම d1 d2 පොදු ගුණාකාරය කියලා ගන්නවා. එහෙනම් මෙයා මෙහෙට වැඩි වෙනවා d2 මෙයා මෙහෙට වෙනවා d1. එහෙනම් එකපාරට ලියන උත්තරේ d ඩෑෂ් සමානයි මෙයා මෙහෙට වැඩි වෙනවානේ 2යි d1 d2 බෙදීම d2 ධන d1 නැත්නම් d1 ධන d2. මොකද මිශ්‍රණයේ ඝනත්වය. හරි. එහෙනම් ඝනත්ව සම්බන්ධව ඔය වගේ ගණන් හදන මොකද කරන්නේ? දීපු නැති தත්ත්ව හොයාගන්න. එයා ආධාරයෙන් සම්බන්ධයක් ලියලා ආදේශ කරන්න. ඒ නිසා මොනේ VD පාවිච්චි කරලා. හරිද? මට පොඩ්ඩක් මෙසේජ් එකක් දාන්න පුතේ මේ බෝඩ් එකේ තීනේවා පැහැදිලිව පේනවද? බෝඩ් එකේ තීනේවා පැහැදිලිව පේනවද? හරි. ඒක හදාගන්න ඉක්මනට. ඊට පස්සේ එන්න ඊළඟ මාතෘකාව පීඩනය කියන කාරණාවට. ඊළඟ මාතෘකාව පීඩනය. ලස්සන ලියා ගන්න. මේ ෂෝට් නෝට් එකක් කියුණාට වෙලාව දෙනවනේ. ඒ වෙලාවට ලස්සනට ලියා ගන්න. මාතෘකාව ලියන පීඩනය. පීඩනය. පීඩනය කියන්නේ මොකද්ද? මෙච්චර මේ සරලවට පීරි කරන එකක් නෙමෙයි හරි මේ ඉක්මනට මතක් කරලා ගණන් හදන එක තමයි කරන්නේ. පීඩනය කියන ළමයි ඒකක වර්ගඵලයක් මත ක්‍රියා කරන අභිලම්භ බලයනේ. මෙන්න මේක ලියාගන්න ඉක්මනට.
P සමාන F බෙදීම A. හරි? ලියන්න. ඒකක වර්ගඵලයක් මත ක්‍රියා කරන ලම්බක බලය ඒකක වර්ගඵලයක් මත ක්‍රියා කරන ලම්බක බලය නැත්නම් අභිලම්බ බලය කිව්වත් හරි අභිලම්බ බලය පීඩනය ලෙස අර්ථ දක්වයි. පීඩනය ලෙස අර්ථ දක්වයි. හරි පීඩනය ලෙස අර්ථ දක්වයි. ඊළඟ කරුණ පීඩනය අදිශ රාශියකි. පීඩනය අදිශ රාශියකි. ඊළඟ කරුණ පීඩනය සෑම විටම අදාළ පෘෂ්ඨයට ලම්බකව පවතී. අදාළ පෘෂ්ඨයට ලම්බකව පවතී. හරි. දැන් මෙහෙම. දැන් අපි ද්‍රව පීඩනයටත් පොඩ්ඩක් යමු. හරිද? ඉතින් ළමයි මේ මං ගාව තියෙනවා ද්‍රව වාචනයක්. ද්‍රව වාචනයක් තියෙනවා. මේකේ H කැමුරෙන් තියෙන ලක්ෂයක මෙහෙම ඉලිකුවෝ H කැමුරෙන් තියෙන ලක්ෂයක පීඩනය මට හොයාගන්න ඕන. හරි? මම මෙතන පීඩනය P1 කියලා ගන්නවා. එයා සමානයි H ρ G. ඉතින් උඩින් ලැබෙනවා කියලා වායුගෝලීය පීඩනයක්. අන්න නම් මෙයාට මෙයා එකතු කරන්න ඕන. එහෙනම් මේ ද්‍රව කදින් ලැබෙන පීඩනය කියන්නේ H ρ G. උඩින් ලැබෙන වායුගෝලීය පීඩනයක්. හරි? පොඩි විනාඩියක් දෙනවා මේක ගන්නත් එක්ක. මම මේ වෙලාවෙම මේ කියන පද්ධතිය නිස්සලයි කියලා ගන්නවා. නිස්සලයි කියන්නේ මෙයාගේ තොරණයක් නැහැ. ඉහළට තොරණයක් නැහැ, පල්ලයට තොරණයක් නැහැ. මෙයාට තියෙන ගුරුත්වජ තොරණය විතරයි. G විතරයි මෙයා තියෙන්නේ. ලිෆ්ට් එකක් උඩ තියෙන හිතමුකෝ. ලිෆ්ට් එකක් මත හිතන්නකෝ. ඊට පස්සේ මම මේ කියන වාචනය ලිෆ්ට් එකක් මත තියලා සිම්පල් A තොරණයකින් ඉහළට ගමන් කරනවා. G තියෙන පල්ලෙහා. හරිද? H කැමුරෙන් තියෙන ලක්ෂ්‍ය වෙනස් කරන්නේ නැහැ. P0 කියන වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මෙතන පීඩනය ළමයි P2 කියලා ගත්තොත් ඔය P2 ලියන්න පුළුවන් මෙහෙම. P2 සමානයි H ρ මෙයා තියෙන්නේ උඩට මෙයා තියෙන්නේ යටටනේ. තොරණ දෙකක් දෙපැත්ත තියෙනවා ළමයි සාපේක්ෂ තොරණ මුල ධර්ම දැම්මොත් මෙතන එකතු වෙනවා. A ධන G ධන මෙතන P0 කියලා. හරි. ඊට පස්සේ මම තුන්වෙනි අවස්ථාව ගන්නවා. තුන්වෙනි අවස්ථාවේ මේ කියන පද්ධතිය සිම්පල් A තොරණයෙන් පල්ලෙහාට යනවා. G කොහොමද තියෙන්නේ පල්ලෙහාට. මට ඕන H කැමුරෙන් තියෙන ලක්ෂයක පීඩන ගන්න. මම ඒක P3 කියලා ගන්නම්. කොහොමද වායුගෝලීය පීඩනයක් තියෙනවා. හරිද? එහෙනම් මෙතන පීඩනය P3 නම් ඒක H ρ ළමයි සාපේක්ෂ තොරණ මුල දාන්න දෙමුත් අපි මේ G ට වඩා A කුඩායි කියලා හිතමුකෝ මේ වෙලාවේ. G ට වඩා A කුඩායි. හරි G ට වඩා A කුඩායි. මෙතන ඉන්නේ G ඍණ A ධන P0. හරිද? හතරවෙනි අවස්ථාවේ හැපැත්ත ඇදී ඊට පස්සේ නිසා මම මෙහි පැත්තේ යටින් වදින්නා. හතරවෙනි අවස්ථාවම ගන්නවා මෙහෙම එකක්. මේ කියන පද්ධතිය ලිෆ්ට් එක කඩන් වැටෙනවා. ඒ කියන්නේ එයාගේ තොරණේ ගුරුත්ව තොරණ සමානයි. G කොමත් පල්ලයට තියෙනවා. ඒ කියන්නේ එයා ගුරුත්ව තොරණයෙන් පල්ලයට යන අවස්ථාව ගන්නවා. එහෙනම් ඒ වෙලාවේ පීඩනය H කැමරේ තියෙන ලක්ෂික පීඩනය P4 කියලා ගත්තොත් මේක ආදේශ කරන්නේ A වෙනකොට G දාගෙන තියෙන්නේ. එහෙනම් මෙතන P4 P0 ට සමානයි. ඇයි? G ඍණ G බිඳුවක් වෙනවනේ. ඒ සමග G දැම්මොත් P0 ට සමානයි. හරි. එහෙනම් මේ තියෙන්නේ ලිෆ්ට් එකකම තියපු වතුර වාචනයක් නිසල අවස්ථාව, ලිෆ්ට් එකේ නිසල අවස්ථාව. මේ තියෙන යා ඒකාකාර තොරණයෙන් ඉහළ යන අවස්ථාව. මේ තියෙන යා ඒකාකාර තොරණයෙන් පහළ යන අවස්ථාව. මේ තියෙන ගුරුත්ව තොරණයට තේ පල්ලෙහාට යන අවස්ථාව. හරි.
එහෙනම් ලියන්න කරුවක් දා කියලා මේක ලියන්න වෙලාව දෙන්න. ලියන්න වතුර භාජනයක් විදුලි සෝපානයක් මත තබා ඇත. වතුර භාජනයක් විදුලි සෝපානයක් මත තබා ඇත. මෙම විදුලි සෝපානය නිසල අවස්ථාවේදී ඒකාකාර ත්වරණයෙන් ඉහළන අවස්ථාවේදී දැන් සිම්පල් ඒ ත්වරණය කියලා කියමු. ඒ ඉහළන අවස්ථාවේදී ඒ ත්වරණයෙන් පහළන අවස්ථාවේදී හා ගුරුත්වජ ත්වරණය යටතේ පහළන අවස්ථාවලදී H කැමුරින් පිහිටි ලක්ෂයක පීඩනයන් වෙනස් වීම. හරි. විනාඩි 2ක් දෙන්න. මේක ඇඳගන්න ඉක්මනට. මේක තව කාරණා ටිකක් තියෙනවා. ඒ නිසා මේ යටේ පොඩ්ඩක් ඉඳ තියාගන්න. මම ඕන මෙහෙම ලියන්න. මේක ළමයි h කියන වෙනස් වෙන්නේ. මට මෙයා මේක ලියතේ p1 සමානයි ρ g වාරයක් h ධන p0 p2 සමානයි ρ වාරයක් g ධන a නැත්නම් g වාරයක් h ධන p0 මෙතන p3 සමානයි ρ g ඍණ a වාරයක් h ධන p0 එකක් දාගන්න ඔත පාඩ බෑනේ එක්මන් කරන්න විනාඩි දෙකක් දෙන්න. හරි. ඊට පස්සේ තමයි මෙයා මම ගත්තොත් මේක y සමානයි mx ධන c මේකත් y සමානයි mx ධන c මේකත් y සමානයි mx ධන c මේක y සමානයි c ආකාර අවස්ථාවක්. හරි. මෙතන අනුක්‍රමණය මම m1 කියලා ගන්නම්. මෙතන අනුක්‍රමණය m2 කියලා ගන්නම්. මෙතන අනුක්‍රමණය මම m3 කියලා ගන්නම්. එහෙනම් අපි මේකට ප්‍රස්ථාරයක් හැදුවොත් මේ පැත්තේ ප්‍රස්ථාරේ හරි මම y අක්ෂය ගන්නමයි පීඩනය කියන එක x අක්ෂය ගන්නොත් ද්‍රව කඳේ ගැඹුර කියන එක. හරිද? මම ප්‍රස්ථාරයක් හැදුවොත් ප්‍රස්ථාරේ මෙහෙම එකක් නෙවෙන්නේ. ප්‍රස්ථාර තුනක් අදිනවා. ඒ තුනේම අන්තඛණ්ඩය p0 සමානයි. එකක් කොහොමද? තව ප්‍රස්ථාර දෙකක් තුනක් මෙහෙම යනවා. මෙන්න මේකට අපි කියන අන්නර අවස්ථාව. ඒ කියන්නේ මේ තමයි ගුරුත්වය යටතේ පල් යන අවස්ථාව. හරි? එහෙනම් මේ උඩම තියෙන අවස්ථාව මොකක්ද? උඩම තියෙන අවස්ථාව කියනමයි අනුක්‍රමණයේ වැඩිම අවස්ථාව. එහෙනම් වැඩිම අනුක්‍රමණයක් තියෙන්නේ මෙයාට. එහෙනම් මේ තමයි සිම්පල් A ත්වරණයේ ඉහළන අවස්ථාව. මේ දෙන්නගෙන් අඩුම අනුක්‍රමණයක් තියෙන්නේ කාටද? මෙයාද? මෙතන ρ වාරයක් g. මෙතන ρ වාරයක් g නේ. මෙයාට වඩා අර m3 කියන අඩුයි. එහෙනම් මේ තමයි අඩුම අනුක්‍රමයක් තියෙන්නේ සිම්පල් A ත්වරණයෙන් පල්ල යන අවස්ථාව.
එහෙනම් මේක තමයි මැද අවස්ථාව, නිසල අවස්ථාව. ඒ කියන්නේ තොරණයක් නැති අවස්ථාව. හරි. අන්න ඒකත් සටහන් කරගන්න. ඒක සටහන් කරගන්න. හරි. තව කාරණා ටිකක් යනකොට මේ දවස් විද්‍යාව සම්බන්ධ ෂෝට් නෝට් ටික ඉවර කරන්න පුළුවන්. හරි ගණන්ත් එක්ක. මේක හදගන්න ඉක්මන් කරමු. කොහොම මේක තාම විතර කටි පොඩක් දෙන්න. අර ඕකේ අර අත උස්සන්න පුළුවන් නේ පහක් වගේ දාන්න පුළුවන් එකක් තියෙනවනේ. කියන්නේ මේක තවම ලියන කට්ටිය පොඩක් කියනවා කියනකොට. තව මේ කට්ටිය ඉන්නවද? නෑ නේ. මට මේක තේරුණාද මෙතන නම් කරන ටික? හ්ම්. හරි. හරි. එන්න ඊළඟ මාතෘකාවට ඊළඟ කරුණට එන්න. පීඩනය පිළිබඳ පැස්කල්ගේ මූලධර්මය. පීඩනය පිළිබඳ පැස්කල්ගේ මූලධර්මය. පීඩනය පිළිබඳ පැස්කල්ගේ මූලධර්මය. පැස්කල් මොකක්ද කිව්වේ? එයා කිව්වේ මෙන්න මෙහෙම කතාවක්. හරි. මේ තියෙන්නේ මේ අසම්පීඩ තරලයක් තියෙනවා. දැන් අසම්පීඩ වචන දන්නවනේ. අසම්පීඩ තරලයක් තියෙනවා. අනිවාර්යයෙන්ම මේ පල්ලෙහා පින්නේ වැඩි කියලා අපි දන්නවනේ. මෙතන පින්නේ P1, මෙතන පින්නේ P2. මේ වගේ තැනක පින්නේ P3. ඔහොම ලක්ෂ 4 ගන්න මේ වගේ තැනක පින්නේ P4. ඔහොම ගන්න ලක්ෂ 4ක් ගන්න. මෙයා කිව්වේ මෙහෙම කතාවක්. මෙයා මත බාහිරින් පීඩනයක් දුන්නොත් මෙයා මත බාහිරින් පීඩනයක් දුන්නොත් P කියලා එයා කිව්වා මේ පීඩනය අර තීච්ච ලක්ෂයට මෙතන P2 මේ වගේ තැනක් P3 මේ වගේ තැනක් P1 මෙතන P4 කියලා ගත්තනේ අර බාහිරින් දෙන පීඩනය හැමෝටම එක හා සමාන ලෙස සම්ප්‍රේෂණය වෙනවයි කියලා කිව්වා. ඔක තමයි අර කිව්වේ. හරි. අසම්පීඩිත තරලයක් වෙත පීඩනයක් දුන්නට පස්සේ ඒ පීඩනය බදුනේ බිත්තිවලටත් තියෙන අංශු වලටත් හැමතැනටම එක හා සමාන ලෙස සම්ප්‍රේෂණය වෙනවයි කියලා තමයි කිව්වේ. හරි. ඒක ලියාගෙන මේ රුක්සන් තිබ්බනම් යන්න. ලියන්නේ සංවෘත බදුනක ඇති නිසල සමජාතීය තරලයකට සංවෘත බදුනක ඇති නිසල සමජාතීය තරලයක කියන තරලයක පෘෂ්ඨය මත පීඩනයක් ලබා දුන් විට එම පීඩනය තරලයේ සෑම කොටසකටමද බදුනේ බිත්ති මතද එක හා සමාන ලෙස සම්ප්‍රේෂණය වේ. හරි. මෙන්න මේ රූපස්කරණ ළමයි ඇදලා තියන්නේ. මේක ඇදලා තියන්න. හරිද? හරි. මේක සටහනක් දාලා දැන් ලස්සනටම ඕනේ නැහැ කටුසටහනක් දාගත්ත නැති.
එනවා ඊළඟ කරුණ උඩුකුරු තෙරපුම් බලය. උඩුකුරු තෙරපුම් බලය. ඒකේ තියෙන වැදගත් කාරණා ටික අපි ලියමු. ළමයි උඩුකුරු තෙරපුම් බලය කියන්නේ මොකද්ද? වස්තුවක් තරලයක ගිල්ල තියෙනවා නම් ඒක පූර්ණව හරි අර්ධව හරි ගිල්ල තියෙනවා නම් හරිද? අර තරලයෙන් වස්තුව මත උඩ අතර ලබා දෙන තෙරපුම් බලය තියෙනවා නේද? ඒකට තමයි අපි උඩුකුරු තෙරපුම් බලය කියලා කියන්නේ. හරි. මේකේ වැදගත්ම කාරණා ටික තමයි මේවා හරි. හොඳට අහගන්න. මේ වස්තුවක් ගිල්ල පාවෙන අවස්ථාවක්. එහෙම නැත්නම් වස්තුවක් සම්පූර්ණ ගිලිච්ච අවස්ථාවක් ගන්න පුළුවන් නේ. කොහොම අවස්ථාවක් ගන්න පුළුවන් නේ. තරලයක සම්පූර්ණ ගිලිච්ච අවස්ථාව. ඔය අවස්ථා දෙකේම උඩුකුරු තෙරපුම් බල ක්‍රියා කරනවා අනිවාර්යයෙන්. හරි. මේ වෙලාවේ ළමයි උඩුකුරු තෙරපුම් බලය ක්‍රියා කරන්නේ අපි දන්නවා ඉහළටින් ක්‍රියා කරන්නේ U. ඒක ක්‍රියා කරන්නේ මේ ගිලිච්ච කොටස එනවනේ. අන්නේ ගිලිච්ච කොටසේ හරි මැද තමයි ක්‍රියා කරන්නේ. ඒ ලක්ෂයට අපි නමක් කියනවා උත්ප්ලාවකතා කේන්ද්‍රය කියලා කියනවා. උඩුකුරු තෙරපුම් බලයේ ක්‍රියා කරන ලක්ෂ නමක් කියනවා උත්ප්ලාවකතා කේන්ද්‍රය. ඒතර බර ක්‍රියා කරන ලක්ෂය ගුරුත්ව කේන්ද්‍රය. ස්කන්ධ ක්‍රියා කරන ලක්ෂය ස්කන්ධ කේන්ද්‍රය. දැන් මේ කියලා ළමයි ගත්තොත් ඔය බර ආසන්නව ගත්තොත් බර ක්‍රියා කරන ලක්ෂයයි උඩුකුරු තෙරපුම් බලයේ ක්‍රියා කරන ලක්ෂයයි දෙකම එක වගේ කියලා ගන්න පුළුවන්. ඒකාකාර හැඩයක් නම් යාට තියෙන්නේ. හරි. එළියම ඉස්සෙල්ල පුංචි කරුණක් ලියලා මේකට එමු. ලියන්න. වස්තුවක් තරලයක් තුල අර්ධව හෝ පූර්ණව ගිලී ඇති විට වස්තුවක් තරලයක් තුල අර්ධව හෝ පූර්ණව ගිලී ඇති විට වස්තුවක් තරලයක් තුල අර්ධව හෝ පූර්ණව ගිලී ඇති විට තරලයෙන් පුතේ ඒක රතු පාටින් ලියන්න. තරලයෙන් වස්තුව මත ඉහළට ඇති කරන තෙරපුම් බලය උඩුකුරු තෙරපුමයි. හරි. දැන් චුට්ටක් අර පළවෙනි ෂෝට් නෝට් එකේ කාරණාවට එනවා. ඒක අපි කතා කරා නිව්ටන් නියම ගැන. එතන බලවල ලක්ෂණ කවුව මතකද කියලා? හැමනිතරම බල තියෙන්නේ යුගල් වශයෙන්. දෙන්න. හරි මතකනේ? එතන මේ තියෙන්නේ තරලයෙන් වස්තුව මත දෙන උඩුකුරු තෙරපුම් බලය. MC පොයින්ට් එකට ගන්නන්නේ. එහෙනම් කො මේක අනිත් එක්කෙනා? මේරෙක් ඉන්නවද දැන්? ඉන්නවා. එහෙනම් නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව මේ කියන වස්තුවෙන් තරලය මත මූදුන්නේ තරලයේ වස්තුව මතනේ. එහෙනම් වස්තුවෙන් තරලය මත පල්ලෙහාට උඩුකුරු තෙරපුම් බලයක් ක්‍රියා කරන්න ඕන. ඒව ගණන් කරන ලකුණු කරන්නේ නැහැ. හැබැයි අර තරාදියක් උඩ වස්තුවක් තියලා සම්බන්ධ වුණොත් මෙන්න මේක ගොඩාක් වැදගත් වෙනවා. උත්තරේ තත්පර දෙකකින් තුනෙන් ගන්න. හරි. මේක ඇදගෙන මේක ලියා ගන්න. මේක ඕනේ. හරි. මේකේ බර තියෙන්නේ මේ මැදට වෙන්නනේ. මේකට අපි කියන උත්ප්ලාවකතා කේන්ද්‍රය. ප්ලාවකතා කේන්ද්‍රය. හරි. මේක ගොඩක් වැදගත් තමයි. මේක ලියා ගන්නවා වචනේ. මේ තියෙන තරලයෙන් වස්තුව මත ඇති කරන උඩුකුරු තෙරපුම් බලය MCQ ඔය තරාදි උඩ තියෙන සම්බන්ධ ගණන් වලට මේක ගොඩක් වැදගත්. එහෙනම් නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව වස්තුවේ තරලය මතත් පල්ලෙහාට දෙන්න ඕන උඩුකුරු තෙරපුම් බලයක්. හරි. ඊට පස්සේ ඊළඟ කරුණ ආකිමිඩිස් නියමය. ඒකෙන් තමයි අර U ගැන කතා කරේ. උඩුකුරු තෙරපුම් බලය ගැන කතා කරේ ඒකෙන් තමයි. හරි. අපි ඉතින් නියම ලියාගෙන පොඩ්ඩක් ලියමු සමීකරණය. වස්තුවක් තරලයක් තුල
අර්ධව හෝ පූර්ණව ගිලී ඇති විට වස්තුවක් තරලයක් තුල අර්ධව හෝ පූර්ණව ගිලී ඇති විට අර්ධව හෝ පූර්ණව ගිලී ඇති විට වස්තුව නිසා විස්ථාපිත තරල පරිමාවේ බර වස්තුව නිසා විස්ථාපිත තරල පරිමාවේ බර වස්තුව නිසා විස්ථාපිත තරල පරිමාවේ බර වස්තුව මත ඇති වෙන උඩුකුරු තෙරපුම් බලයට සමාන වෙයි. හරි. ඒ කියන්නේ මේක තමයි මම පොඩි රූපයක් හදලා පෙන්නන්නම්. මේ තියෙන්නේ වාචනයක්. හරිද? අපි හිතුව මේකට වස්තුවක් දාන්න මේ කියලා. මේ මට්ටමේ තුනේ. වස්තුවක් දැම්මට පස්සේ මේ වස්තුවේ මේ v පරිමාවක් ජලය තුල ගිරුණා. හරි. එතන මේ වැඩිපුර ගිලිච්ච කොටස අනිවාර්යෙන් උඩට යන්න එපා. එහෙනම් මේ කොටසේ පරිමාව v වෙන්න එපා. මේ ගිලිච්ච පරිමාව v නම් එයා නිසා විස්ථාපිත තරල පරිමාව v වෙන්න එපා. හරිද? එහෙනම් මේක කියුවේ මේම කතාවක්. මෙතන උඩුකුරු කරපුම් බලයක් ක්‍රියා කරනවා තමයි. u අන්නේ උඩුකුරු කරපුම් බලය සමානයි කිව්වා. මොකටද? විස්ථාපිත තරල පරිමාවයේ බරට. මෙන්න මේකට. ඒ කියන්නේ අපි mg කියලා හිතමුකෝ. mg විස්ථාපිත තරල පරිමාවයේ බර කියන්නේ mg නේ. ඒ ස්කන්ධේ කොහොමද පරිමාව වැඩි කිරීම ඝනත්වය. මෙතන ස්කන්ධේ වලින් පරිමාව ඝනත්වය. කාර්යයක් චි. එහෙනම් මේක රෝ කියලා ගන්නවා. එහෙනම් u සමානයි v rho g. u සමානයි v rho g. v rho g. u සමානයි v rho g. u සමානයි v rho g. දැන් අපි මේකේ යාන්ත්‍රික විද්‍යාව ෂෝට් නෝට් ටික අවසන් කරන් යනවා ළමයි. සම්පූර්ණයෙන්ම කියලා දෙනවා ෆ්‍රී. හරි. ඊට පස්සේ මේක ගැටළු රටා ටික සාකච්ඡා කරන එක අපි ඊළඟ මාසෙ මේක ස්පීඩ් ඩිවිෂන් පටන් ගන්නවා කියලා. ඒකත් එක්ක යනවා. ඒකත් එක්ක අපි ආඩියෝ පාඩමේ ෂෝට් නෝට් යනවා. ඊට පස්සේ ඒ ගැටළු රටා ටික යනවා. මොකද මම පාඩම් පහක් ස්පීඩ් ඩිවිෂන් එකේ ආයෙම මුලින්දම මතක් කිරීමක් කරන ගැටළුත් එක්ක ඒ පහ කරාට පස්සේ ඔයාලට එකක් ගන්න පුළුවන්. හරි. එහෙනම් දැන් ටැග් එක තියෙන්නේ. ඒතර මේ යන ෂෝට් නෝට් සියලු දේවල් ඔයාලට ෆ්‍රී සම්බන්ධ පුළුවන්. අර අපි මේකේ ගණන් හදන රටා ටික පාස් පේපර් සාකච්ඡා කරන අපි පන්ති ළමයිට විතරක් කියන ප්‍රෝග්‍රෑම් එක ඉන්ස්පිරේෂන් එකට සම්බන්ධ වෙන සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. එහෙම කියලා මේක අඩු කරන්නේ නැහැ. මේකේ සියලු දේවල් කරනවා. මේක මම YouTube එකේ දානවා. ෆ්‍රී දානවා. ඒතර ඕනේ ළමයින්ට ඇවිල්ලා වැඩි කොට දාගන්න පුළුවන්. එයාට මේක තව ටිකක් තහවුරු කරගෙන ගණන් හදන්න ඕන නම් හරි ගණන් තියෙනවා සෑහෙන ප්‍රමාණයක් හදන්න. ඉතින් මේ ටියුට් එක ගණන් තියෙන සෑහෙන ප්‍රමාණයක් හදන්න මේ පන්ති හදපු ටියුට් එක. හරි. මේ ටික මෙතින් දවස් සම්බන්ධ ගණන් තියෙන උතර 69ක් තියෙනවා. අන්න ඒ ගණන් හදන එක අපි ඉන්ස්පිරේෂන් එකේ ඊළඟ මාසෙම පටන් ගන්නවා. හරිද? ෂෝට් නෝට් එක කොහොමද සෙන්සර් දෙය යනවා ෆ්‍රී. එතකොට ඒක ඕල්ලා මෙට් ඇවිල්ලා ලස්සන්ට වැඩි කොට දාගන්න පුළුවන්. ගණන් රටා ටික සහ පාස් පේපර් සාකච්ඡා ටික අපි ලස්සන්ට පන්ති ළමයට සාකච්ඡා කරමු. හරි. හරි. ඊට පස්සේ ලියන මාතෘකාව විතරම ලියන්න පුළුවන්. ඉපිලුම් නියමය ඉපිලුම් නියමය හරි මෙතන මේ ගාව මේක ඉපිලුම් නියමය කියනමයි මේ මෙන්න මෙහෙම එකක් වස්තුවක් අයදින අර්ධව හෝ පූර්ණව ගිලී පාවෙනවා නම් එයා පාවෙනවා නම් ඒකට මේ ඒ පාවෙනවා නම් මෙන්න මෙහෙම එකක් වෙනවා නේ බලන්න අපි දුමු වස්තුවක් වස් දෙකක් තියෙනවා. එක වස්තුවක් මෙහෙම කොටසක් ගිල පාවෙනවා. තව කොටසක් තව වස්තුවක් සම්පූර්ණ ගිල පාවෙන අවස්ථා තියෙන පුළුවන්. හරි. මෙහෙම පාවෙනවා නම් පටි ලකුණු කරොත් මම මෙතන u1 කියලා ගන්නම්. මෙතන m1g කියලා ගන්නම්. මෙතන u2 කියලා ගන්නම්. මෙතන m2g කියලා ගන්නම්.
එහෙනම් වස්තුවක් පාවෙනවන ළමයි මෙයා මත ක්‍රියා කරන්නේ උඩුකුරු තෙරපුම් බලයි විතරයිනේ මේ වෙලාවේ. මේ වාතයෙන් උඩුකුරු තෙරපුම් බලයක් ඇති වෙනවා. ඒක වෙනස් ලකාරනවා. හේතුව තමයි ළමයි වාතය ගන්නත් ගොඩක් අඩුයි ජලයට වඩා. ද්‍රවයට වඩා. හරි ඒක නොස් ලකාරන නිසා. එහෙනම් U එක සමානයි m එක g U දෙක සමානයි m දෙක g. එහෙනම් වස්තුවක් තරලයක් තුල ගිලිලා අර්ධව හෝ පූර්ණව ගිලී පාවෙනවා නම් අන්න අපි එකට ඒ කියන වස්තුවේ බර එයා මත ක්‍රියා කරන උඩුකුරු තෙරපුම් බලයට සමානයි කියලා ගන්න පුළුවන්. හරි. මේක ඇඳගත්තාම ප්‍රමාණවත් ලියන්න ඕනේ නැහැ. මේව ගණන් හදලා පාවිච්චි කරනවා. හරි ලොකු ගණන් මේවල තියෙනවා. හරි. පොඩියට නේද උපසටහන. ඒ සාමාන්‍ය ගණනද ගන්න. ගොඩාක් බර දාලා දෙන්න ඕනේ නැහැ මේවා. මේව දන්නවා මේ ෂෝට් නෝට් එකේ ගන්න ගණන් හදන පාර්ට් වලට එන්න දාන්න. ඊළඟ කාරණාව තමයි. අපිට වෙලා තියෙන නිසා ද්‍රව ගති විද්‍යාවේ ෂෝට් නෝට් එකක් මෙහෙමම ඉවර කරන. ඒතකොට ෂෝට් නෝට් තුනකින් යාන්ත්‍ර විද්‍යාව සම්පූර්ණයෙන් අවසන් වෙලා තියෙනවා. ආයෙකට දවසක් ගන්න නැතුව අදම ඉවර කරලා දානවා. තව පැයක් වගේ කාලයක් ආවා. හරි විභාගය ළඟයි අපි පාඩම් කරන ප්‍රමාණය වැඩි කරන්න ඕන ගණන් ප්‍රමාණය වැඩි කරන්න ඕන ඒ සඳම ඒක අපි අවසන් කිදාම තීටි කර. හරි මේ බලන්න මේකේ මෙන්න මෙහෙම කාරණාවක් ඊට පස්සේ හරි ලියන් කරුණක් වගේ ලියුවක් කමක් නැහැ කරුණක් ඉතින් ලියන්න ද්‍රවයෙන් ලැබෙන උඩුකුරු තෙරපුම් බලයට ප්‍රකාශනයක් ලබා ගැනීම කෙටි කරන්න. හරි මම මුති වස්තුවක් ගන්නවා මේ ඒ කියන්නේ ද්‍රවයක ගිල්ල වස්තුවක් ගන්නවා. ද්‍රවයක ගිල්ල වස්තුවක් ගන්නවා. මෙයා සම්පූර්ණයෙන් දුරු තරාදියක නැත්නම් අපි කියන නිව්ටන් තරාදියක ඉල්ලලා එයාට පාඨාංග මෙහෙම ගන්න. W1 බරෙන් G මෙතන ආතේ T මෙතන ආතේ T1 කියලා ගන්නවා. හරි. එහෙනම් අපි දන්නවා මේකේ T එක සමාන වෙනවා mg ට. හරිද? මේකේ T එක සමාන W1 ට. ඒ කියන්නේ මේ දෙන්නගේ මට ගන්න පුළුවන් W1 සමානයි mg කියලා. හරිද? ඊට පස්සේ මම මෙයා මේව කරනවා. මෙයා සම්පූර්ණයෙන්ම මම ද්‍රවයක ගිල්ලනවා. හරි? සම්පූර්ණ ද්‍රවයක ගිල්ලනවා. ගිලුවා පස්සේ මෙයා උපතේ පාඨාංග කෙන බර වෙනස් වෙන්න ඕනනේ. මම මෙතන බර වෙනස් වෙන්නේ නැහැ. mg වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මෙතන අලුතෙන් බලයක් කියන උඩට උඩුකුරු තෙරපුම් බලය කියලා. U කියලා ගමු. U. ආදිති බලය වෙනස් වෙනවා T2. මේ එකම රේඛාවේ තියෙනවනේ මම මේ රේඛා දෙක ඇඳලා මේ. ඔයාලට පැහැදිලි වෙන්න ඕන නිසා. නැත්නම් මේක ගූර්ණයක් කියන පෙරලම දාන්න ගන්න ඕනේ කැරකිලමනේ T2. හරි. මම මෙයාගේ සම්බන්ධය ගත්තොත් T2 තියෙන උඩට U තියෙන උඩට. එහෙනම් T2 දන U සමානයි mg. එහෙනම් T2 සමානයි mg ඍණ U එකක්. මෙයාගෙන් ගත්තොත් T2 සමානයි W2. මම මේ දෙන්න සමාන කරොත් මට මෙහෙම එනවා. W2 සමානයි mg ඍණ U කියලා. එක දෙක කියලා ගන්න. හරි. 1 2 සමාන කරනවා. mg සමානයි මේ mg ළඟට ආදේශ කරනවා. දැන් මම මේක mg ගන්නකො. ආදේශ කරපු මට එනවා. W2 සමානයි mg එකට මම දාන්න W1 කියලා. W1 ඍණ මෙයා මෙහෙට දාලා මෙයා මෙහෙට දාන්න. U සමානයි W1 ඍණ W2. U සමානයි W1 ඍණ W2. හරි. එතනට හදාගන්න. ඒකට මේක සිංහල ලියන්න. W1 කියන වස්තුව වාතයේ බර. W2 කියන වස්තුව සම්පූර්ණයෙන් ද්‍රවයේ කිලෝමීටර් බර. එම ලියාගන්න. නැත්නම් අපි කියනවා වස්තුවේ දුෂ්‍ය බල අඩුවීම.
අපිට පේන මෙතන නිව්ටන් 150යි. මෙතන 120යි. අපිට පේන නිව්ටන් 30ක් අඩු නැහැ කියලා. අන්නේ අඩු වෙච්ච ප්‍රමාණය තමයි උඩුකුරු තෙරපුම් බලය කියලා කියන්නේ. හරි. එහෙම නැත්නම් කියන වස්තුවේ දුෂ්‍ය බර අඩුවීම තමයි උඩුකුරු තෙරපුම් බලය කියන්නේ. හරි. ඉන්න දෙකක් දෙන්න ඉක්මන් කරලා මේක ලියා ගන්න. හරි. දවසේ විද්‍යාව සම්බන්ධව ඔය කාරණා ටික දැනගත්තාම ගණන් හදන්න පුළුවන්. හරි. මොකද අපි ළඟ මාසෙ පටන් ගන්න ස්පීඩ් ඩිවිෂන් එකේදී මේකේ ගැටලුව ටික සාකච්ඡා කරනවා. ඒ කියන්නේ යාන්ත්‍රික විද්‍යාවේ චලිතය දෙගෙන තියෙන ගණන්. චලිතය, ගූර්ණය, ඊට පස්සේ ගුරුත්ව කේන්ද්‍ර, ගම්මිතා සංසිඳු ධර්මයේ නිව්ටන් නියම ඒවා ගණන් සෙට් එක හදපු වෙනම ටියුට් එකක් සාකච්ඡා කරනවා. ඒක අපි ස්පීඩ් ඩිවිෂන් කතා කරන්නේ. ඒ මාසේ අපි ආලෝක පාඩම ෆ්‍රී මේ වගේ සාකච්ඡා කිරීම කරනවා. හරිද? ඒ ෆ්‍රී යන වැඩේ දිගටම යනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. Zoom එකේ දිගටම මේක දෙනවා. සහ මේක YouTube එකේ දානවා. ඒතර ක්ලාස් එක සම්බන්ධ ළමයින්ට වෙනම අපි ගණන් ටික සාකච්ඡා කරන සුපිරි ගණන් සෙට් එකක්. ගණන් 200ක් 300ක් වගේ හදනවා. හැම ගානක්ම කවර් වෙන්නේ. හරි. ඒකෙන් තමයි ලකුණු ටික හොඳටම හදාගන්න පුළුවන්කම ලැබෙන්නේ. හරි. දැන් මේ ටික ඇති ළමයි. ඊට පස්සේ මේ ඊළඟ මාසෙ වෙන සම්බන්ධ මේ රෙකෝඩින් ටික තමයි ඒගොල්ලන්ට දෙන්නේ. හරි. තීරිකට මම ආපහු වෙනම කරන්නේ නැහැ. මේක තමයි දෙන්නේ. ගණන් හදලා ඉතුරු කරන්නේ. කියන ඊළඟ මාතෘකාව මේ ද්‍රව ගති විද්‍යාව පැත්තට අපි යමු. ද්‍රව ගති විද්‍යාව නැත්නම් තරල ගති විද්‍යාව. තරල ගති විද්‍යාව. මේකේ ළමයි කතා කරන් තියෙන වචන කිහිපයක්. එන් පස්සේ සමීකරණ ටික කියලා දෙන්න තියෙන. ඉච්ච තමයි කියලා දෙන්න තියෙන ප්‍රධාන. තරල ගති විද්‍යාව. මුලින්ම කියන්න ඕනේ මේ අනාකූල ප්‍රවාහයක් කියලා කියන්න ඕනේ. හරි. එයාට දෙවියන් පළි කාරණාව අනාකූල ප්‍රවාහයක්. අනාකූල ප්‍රවාහය. මොකද්ද මේ අනාකූල ප්‍රවාහයක් කියලා කියන්නේ? හොඳින් අහන් ඉන්න. අනාකූල ප්‍රවාහයක් කියන්නේ මොකක්ද? හරියට මෙහෙම එකක් තමයි. අපි හිතමු මේ තියෙන තරලයක් ගමන් ගන්නා මාර්ගයක් හිතන්නකො. හරි. මම මෙතන ගන්නවා A කියලා ලක්ෂයක් ගන්නවා. A ලක්ෂයක් ගන්නවා. හරි. A ලක්ෂයක් ගන්නවා. A ලක්ෂයක් අරගෙන මෙන්න මෙහෙම. A ලක්ෂය හරහා යන තරල අංශු වල වේගය නැත්නම් ප්‍රවේගය කියලා තුමුකෝ. ප්‍රවේගය v කියලා ගන්න. එතකොට ප්‍රවේගය කියනකොට විශාලත්වයයි දිශාවයි දෙකමයි තිබෙනවා. ප්‍රවේගය කියන විශාලත්ව දිශාව දෙකමයි තිබෙනවා. හරි ප්‍රවේගය v කියලා ගන්න. ඉතින් පස්සේ මෙතනින් පස්සේ යන හැම අංශුවක්ම හැම තරල අංශුවක්ම යන්නේ v ප්‍රවේගයෙන් නම්. මෙතනින් පස්සේ යන හැම තරල අංශුවක්ම යන්නේ v ප්‍රවේගයෙන් නම් අන්න මේ A කියන ලක්ෂය අනාකූලයි කියලා කියනවා. A කියන ලක්ෂය අනාකූලයි කියලා කියනවා. හරිද? අන්න ඒ වගේ අනාකූල ලක්ෂ ගොඩක් තියෙනවා නම් අපි ඒ වගේ ප්‍රවාහයකට කියනවා අනාකූල ප්‍රවාහයක් කියලා කියනවා. තේරෙනවද? එක ලක්ෂයක් ගන්නවා. ඒ ලක්ෂය හරහා යන සෑම තරල අංශුවක්ම යන එකම ප්‍රවේගයෙන් නම් ඒ තරලය ඒ ලක්ෂය අනාකූල ලක්ෂයක් වෙනවා. ඒ වගේ අනාකූල ලක්ෂ තියෙන ප්‍රවාහයක් නම් තියෙන්නේ අපි ඒකට කියනවා අනාකූල ප්‍රවාහයක් කියලා කියනවා. හරි. එළියන්න තරලයක ඒ ලක්ෂයක් සලකමු. තරලයක තරල ප්‍රවාහයක ඒ ලක්ෂයක් සලකමු. තරල ප්‍රවාහයක ඒ ලක්ෂයක් සලකමු.
ඒ ලක්ෂ්‍ය හරහා ගමන් කරන සෑම තරලාංශුවක්ම ඒ ලක්ෂ්‍ය හරහා ගමන් කරන සෑම තරලාංශුවක්ම එකම ප්‍රවේගයෙන් ගමන් කරයි නම් 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 එම ඒ ලක්ෂය අනාකූල ලක්ෂයකි. එම ඒ ලක්ෂය අනාකූල ලක්ෂයකි. හරි. එවැනි අනාකූල ලක්ෂ අඩංගු ප්‍රවාහයක් එවැනි අනාකූල ලක්ෂ අඩංගු ප්‍රවාහයක් අනාකූල ප්‍රවාහයක් ලෙස හඳුන්වයි. අනාකූල ප්‍රවාහයක් ලෙස හඳුන්වයි. හරි. ඊට පස්සේ තමයි මේ ඊළඟ කතාව තමයි අනාකූල රේඛා. කියන්නේ මේ වැද ගන්න ඕනේ හරි. කියන අනාකූල රේඛා. අනාකූල රේඛා. දැන් මොකද අනාකූල රේඛාවක් කියලා කියන්නේ? අනාකූල රේඛාවක් කියන්නේ මේ වගේ එකක්. අනාකූල ප්‍රවාහයක එක තරලාංශුවක් ගමන් ගන්නා මාර්ගයට අපි කියන අනාකූල රේඛාවක් කියලා කියනවා. අනාකූල ප්‍රවාහයක එක තරලාංශුවක් ගමන් ගන්නා මාර්ගය තියෙනවනේ. අන්නේ මාර්ගයට අපි නමක් කියනවා අනාකූල රේඛාවක් කියලා කියනවා. හරි? එතකොට මේ අනාකූල රේඛා ලක්ෂණ තියෙනවා ගොඩක්. අපිට වැදගත් ලක්ෂණ දෙකක් තියෙනවා. පළවෙනි ලක්ෂණ තමයි අනාකූල රේඛා සම්පතිකයි. දෙවෙනි ලක්ෂණ තමයි අනාකූල රේඛා දෙකක් කවදාවත් ඡේදනය වෙන්නේ නැහැ. ළඟින් යන්න පුළුවන්. ඡේදනය වෙන්නේ නැහැ. ඒකත් අපි ලියමු. කියන්න. කවුරු යන අනාකූල රේඛා කියලා ලියන්න. කියන්න. අනාකූල ප්‍රවාහයක අනාකූල ප්‍රවාහයක එක් තරලාංශුවක් ගමන් ගන්නා මාර්ගය අනාකූල ප්‍රවාහයක එක තරලාංශුවක් ගමන් ගන්නා මාර්ගය අනාකූල රේඛාවක් ලෙස හඳුන්වයි. අනාකූල රේඛාවක් ලෙස හඳුන්වයි. අනාකූල රේඛාවක් ලෙස හඳුන්වයි. හරි. එතන වෙනම ලියන්න එතනටම වෙනම කරුණක් ඒ කරුණටම මෙම අනාකූල රේඛා ක්‍රමවල එක සන්තතිකයි. සන්තතිකයි. අංක 2 අනාකූල රේඛා ඡේදනය වන්නේ නැත. අනාකූල රේඛා ඡේදනය වන්නේ නැත. හරි. දැන් අපේ ප්‍රධාන මාතෘකාවට එනවා. බර්නූලි ප්‍රමේයයෙන් හදාගන්න. හරි. ළමයි බර්නූලි ප්‍රමේය ගැන කතා කරනකොට කියන මාතෘකාව බර්නූලි ප්‍රමේය. බර්නූලි ප්‍රමේය ගැන කතා කරනකොට වචන තුනක් කතා කරන්න ඕන. එක තමයි මෙයා අනාකූල වෙන්න ඕන. දෙක තමයි මේක සම්පීඩ්‍ය වෙන්න ඕන අසම්පීඩ්‍ය වෙන්න ඕන. මෙයා අසම්පීඩ්‍ය වෙන්න ඕන. මෙයා අසම්පීඩ්‍ය වෙන්න ඕන. අනිත් එක තමයි මේකේ දුෂ්‍රාවී ඝර්ෂණ බල නැති වෙන්න ඕන. දුෂ්‍රාවී ඝර්ෂණ බල නැති වෙන්න ඕන. මේක වෙන්න ඕනේ, මේක වෙන්න ඕනේ, මේක වෙන්න බෑ. දුෂ්‍රාවිතා පාඩේ මේ කතා කරනවා. හරි. එහෙම වුණොත් යම් කිසි තරලයක ඒකක පරිමාවක පීඩනයේ චාලක ශක්තියේ විභව ශක්තියේ එකතුව නියතයක් වෙනවා. ඔක තමයි බර්නෝලි කිව්වේ. මේ මොන දෙයක් තමයි ලේසි පාඩම් කරන්නේ. හරි මේ ගොඩක් ලේසි පාඩම් කරා. ලියන්න. අනාකූල අසම්පීඩ්‍ය අනාකූල අසම්පීඩ්‍ය දුෂ්‍රාවී නොවන තරලයක් අනවරතව ගමන් ගන්නා විට එක දිගට ගමන් කරන අනවරතව ගමන් ගන්නා විට ඒකක පරිමාවක පීඩනයේ චාලක ශක්තියේ
විභව ශක්තියේ එකතුව නියතයක් වේ. හරි. එකතුව නියතයක් වේ. එළම බර්නර් සමීකරණය ලියා ගන්න. P ධන භාගයයි රෝ V වර්ග ධන රෝ G H රෝ G කියලා කියනවා. සමානයි K. මේක පද තුනයි. පීඩනය, ඒකක පරිමාවක චාලක ශක්තිය, ඒකක පරිමාවක විභව ශක්තිය. පීඩනය, ඒකක පරිමාවක චාලක ශක්තිය, ඒකක පරිමාවක විභව ශක්තිය. පද තුනක් තියෙනවා. හරි. ඊළඟ කරුණ. දැන් අවස්ථා දෙකකට බර්නෝලි සමීකරණය යෙදීම. අවස්ථා දෙකකට බර්නෝලි සමීකරණය යෙදීම. මම මෙහෙම උගල කරලා මේක මම ගන්නවා පොළොව මට්ටම. මේක ද්‍රවයක් ගමන් ගන්න මාර්ගය. මෙතන ලක්ෂයක් ගන්නවා 1 කියලා. මේ වගේ ලක්ෂයක් ගන්නවා 2 කියලා. මේකේ උස h1 මේකේ උස h2 මෙතන වේගය v1 මෙතන වේගය v2 හරි මෙතන පීඩනය p1 මෙතන පීඩනය p2 දැන් මේක උස වෙනස් නේ ඒ නිසා මම මෙතන ගන්නවා විභව ශක්ති ශූන්‍ය මට්ටම කියලා v ශූන්‍ය හරිද එඳගනි පොන රූපස්ථාන හරි ඊට පස්සේ නම් අපි එක අවස්ථාවටයි දෙක අවස්ථාවට බලමු දාමු දැන් පස්සේ මෙහෙම නෙමෙයි මෙතන පින්නේ p1 ධන භාගයයි රෝ v1 වර්ග ධන රෝ gh1 h රෝ g වත් හරියද සමානයි පින්නේ p2 ධන භාගයයි රෝ v2 වර්ග ධන රෝ gh2 හරි ඔන්න ලක්ෂ දෙකට බර්නර් සමීකරණ දැම්මා හරි ඉක්මන් කරගෙන ලියා ගන්න මෙතන තියෙන අර මුළු ටික මෙතන තියෙන මුළු ටිකට සමාන කරනවා මේක තමයි දැක්කේ හරි රතු කොන වෙලිය ළමයි පුංචි වාක්‍යයක් يعني එකා දෙක ලක්ෂ දෙක එකා දෙක ලක්ෂ එකම මට්ටමේ පවතිනා එක මට්ටමේ පවතිනා HOG HOG කැපෙනවනේ එහෙනම් මෙතන ඉන්නේ P1 ධන භාගය රෝ V1 වර්ග සමානයි P2 ධන භාගය රෝ V2 වර්ග එක මට්ටමේ තියෙනවා නම් ඕකේ මට්ටම් දෙකක තියෙනවා නම් ඕකේ හරි මට්ටම් දෙක තියෙනවා ඕකේ තව ටිකයි තියෙන්නේ ටික කරන් පස්සේ දීර්ඝ ටික ඉවර වෙනවා හරි ඊට පස්සේ මේක සම්පූර්ණ ෂෝට් නොට් ඉවර වෙනවා ඊළඟ මාතෘකාව සන්තතික සමීකරණය ඒක අපි මෙහෙම ගමු නලයක් මෙතන වර්ගඵලය a1 මේ වගේ තැනක වර්ගඵලය a2 මෙතන වේගය v1 මෙතන වේගය v2 එන සම්පූර්ණ සමීකරණය ලියලා මේක හදන්න මේක දාන්න මේක අසම්පීඩ වෙන්න ඕන අනාකූල වෙන්න ඕන දුෂ්ටාංග දර්ශන බල නැති වෙන්න ඕන මේක දාන්න හරි ක්ලියර් කරුවත් ලියන්න සන්තතික සමීකරණය යෙදීමේදී බර්නෝලි ප්‍රමේය යෙදීමේදී තිබූ සියලු අවශ්‍යතාවයන් පැවතිය යුතුය. ඒ කියන්නේ දුෂ්ටාවී නොවන වෙන්න ඕන, අසම්පීඩ වෙන්න ඕන, අනාකූල වෙන්න ඕන. හරි. සමීකරණය මෙහෙම. A1 B1 සමානයි A2 B2
මේක තමයි සංකෘති සමීකරණ කියලා කියන්නේ. මේක ඇඳලා කොටු කරගන්න. a1 b1 සමානයි a2 b2. a1 b1 සමානයි a2 b2. හරිද? ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් අපේ මොන ප්‍රශ්න වල ද්‍රවය ගැනීමේ සීඝතාවය ගන්න. එහෙනම් ද්‍රවය ගැනීමේ සීඝතාවය කියලා කියන්නේ ද්‍රවය ගැනීමේ සීඝතාවය කියලා කියන්නේ AB ගුණිතය එක්ක A1 B1 නැත්නම් A2 B2 චුට්ටක් ඒක කොට බලන්න. මෙතන ඒකක වෙන්නේ වර්ග මීටරනේ. මෙතන ඒකක වෙන්නේ m නේ කණික. එහෙනම් මෙතන ඉන්නේ ඝන මීටර තත්පරයට. තේරුණාද? ද්‍රවය ගැනීමේ සීඝතාවය අනුව හොවනම් A1 B1 හරි A2 B2 හරි හොවනම් හරි. දෙක එකක්. ඒක ලියා ගන්න. හරි. දැන් මම පොඩි සටහනක් කියන දෙන්න දන්නේ මේ. මේක ගණන් හදනකොට රචනා ප්‍රශ්න කරනකොට ගොඩක් වැදගත් වෙන දෙයක්. අනිවාර්යයෙන් මේක ඕන. හරි. මෙහෙම. ඉඳන් ගමු මේ ටික. මෙතන ඉවරයි. පරිගණකය භාවිතා කිරීම අපි ගණන් වලින් හදනවා. හරි මෙතන හදන දෙයක් නෑ ඒක. මෙහෙම. අපි දාලා තියෙනවා අනාකූල ප්‍රවාහයක්. මෙතන වර්ගඵලය A1 මෙතන වර්ගඵලය A2 මම මේකේ අඳිනවා මේ සන්තතික නැත්නම් මම මේක අඳිනවා අනාකූල රේඛා අඳිනවා අනාකූල රේඛා අඳිනකොට බලන්න මේ අනාකූල රේඛාව ඇඳලා තව එකක් ඇඳලා අනාකූල රේඛාවල සන්තතික වෙන්න ඕන ඒ වගේම ඒව ඡේදනය වෙන්නත් බෑ සන්තතික වෙන්න ඕන ඡේදනය වෙන්නත් බෑ හරි ඇඳගන්න ඉක්මන් රූප සටහන හරිද අනාකූල රේඛා දිනකොට සන්තතික වෙන්නත් ඕන ඡේදනය වෙන්නත් බෑ දැන් හොඳට අහන් ඉන්න කියන දේවල් හරි මම මෙතන වේගය ගන්නවා v1 කියලා මෙතන වේගය ගන්න v2 කියලා මෙතන පීඩනය p1 මෙතන පීඩනය p2 දෙන්න තියෙන එක මට්ටමේ කියලා ගන්න එක මට්ටමේ තියෙන හරිද මම මෙතන දානමයි සංකෘත සමීකරණය a1 b1 සමානයි a2 b2 a1 b1 සමානයි a2 b2 මම a2 ගේන්න මෙහෙට a1 බෙදීම a2 සමානයි v2 බෙදීම v1 හරි මේක ලියා ගන්න මම කරලා a1 බෙදීම a2 සමානයි v2 බෙදීම v1 මේක මොකද්ද කියන්න පුළුවන් ඉතින් ඔයාලට තේරෙනවා නේද a1 වැඩි කියලා a1 වැඩි a2ට වඩා එහෙනම් මේක උඩ පදේ වැඩි නම් මේක උඩ පදේ වැඩි වෙන්නේ බෑ v2 වැඩි v1ට වඩා එකින් ගන්න දත්තයක් තියෙනවා හරස්කර වර්ගඵලයේ වැඩි තැන වේගය අඩුයි හරස්කර වර්ගඵලයේ අඩු තැන වේගය වැඩි හරි දැන් ඕකට ගන්න මේ අනාකූල රේඛාව ගන්න අනාකූල රේඛා අතර පරතරය වැඩි නම් වේගය අඩුයි අනාකූල රේඛා අතර පරතරය අඩු නම් වේගය වැඩි ඔය ගුවන් යාන සම්බන්ධ කතාවට මේක කතා කරන්න ඕන හරි මම ලියන්නේ නම් ලියමු අපි පුංචි වාක්‍යයක් යටින් හරස්කර වර්ගඵලය අනාකූල රේඛා ඔක්කොම සමග ලියමු යන්න හරස්කර වර්ගඵලයේ වැඩි නම් ඊතරත් දාලියන ඉස්සරහින් අනාකූල රේඛා අතර පරතරය වැඩි හරස්කර වර්ගඵලයේ වැඩි නම් ඊතරත් දාලියන ඉස්සරහින් අනාකූල රේඛා අතර පරතරය වැඩි හරි ආයිසර ඊතරත් දාලියන්න අනාකූල රේඛා අතර පරතරයට මොකද වෙන්න ඕන වේගය අඩුයි වේගය අඩුයි. එතන වේගය අඩුයි. හරි. අනිත් පැත්තට ගත්තොත් හරස්තර වර්ගඵලය අඩු නම්
අනාකූල රේඛ අතර පරතරය අඩුයි. අනාකූල රේඛ අතර පරතරය අඩුයි කියන්නේ එතන වේගය වැඩි වෙනවා. ඒක කියන්නේ. හරස්තර වර්ගඵලය අඩු නම් අනාකූල රේඛා අතර පරතරය අඩුයි. එහෙනම් අනාකූල රේඛා අතර පරතරය අඩුයි කියන්නේ එතන වේගය වැඩි. එතන වේගය වැඩි. තේරුණාද? ඔන්න අනාකූල රේඛා අතර පරතරයයි වේග අතර සම්බන්ධයක් ගත්තා. ඊළඟ කාරණා. මම මේ ලක්ෂණයටයි මේ ලක්ෂණය දාන බර්නෝලි. හරි? එක මට්ටමේ තියෙන්නේ. එහෙනම් මෙතන P1 ධන භාගයයි රෝ V1 වර්ග සමානයි. මෙතන P2 ධන භාගයයි රෝ V2 වර්ග. එක මට්ටම නිසා ρgh කැපිලා යනවා. හරි. V2 වැඩි කියලා දැන් අපි හොයාගත්තනේ. ඒ නිසා තමයි මම මෙයා මෙහෙට දාලා මේ පදේ මෙහෙට ගන්න. එහෙනම් මට එනවා මෙහෙම සම්බන්ධයක්. P1 ඍණ P2 සමානයි භාගයයි රෝ හරි V2 වර්ග ඍණ මෙයා මෙහෙට ගමන් පස්සේ V1 වර්ග වෙනවනේ ඍණ. තේරුණාද? ඒ කියන්නේ අපි දැන්ටමත් දන්නවා මේ කියන පදේ මොකක් වෙන්න ඕනද? ධන වෙන්න ඕන. V1 ට වඩා V2 වැඩි. එහෙනම් එකකින් අර පුළුවන් නිසා P1 ඍණ P2 කියන එකත් ධන වෙන්න ඕන. එහෙනම් P1 ලොකු වෙන්න ඕන P2 ට වඩා. මේක ලියන්න. P1 ලොකු වෙන්න ඕන P2 ට වඩා. හරි. දැන් Zoom එකේ සිග්නල් නැති ළමයින්ට රෙකෝඩින් එක දෙනවා හරි දැන් මට පේනවා ළමයි සම්බන්ධන නැති ඉක්මනට දෙනවා සිග්නල් ප්‍රශ්නයක් ඇති. ඒතර මම මේක රෙකෝඩින් දෙනවනේ. මේක කොහොමද මම ෆ්‍රී දාන YouTube එකේ. එතකොට ලයිව් එකක් විතර යනවා මුලින්ම. ඊට පස්සේ රෙකෝඩින් තියෙන දිගටම. ඒතකොට ඒකෙන් හදාගන්න පුළුවන් අඩුපාඩු. හරි. දැන් අපි ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වුණා, රිවිෂන් සම්බන්ධ වුණා. මේක තීරික කවර් කරලා තියෙන්නේ. ආයෙ මම ඒක තීරි කරන්නේ නැහැ. ඒකේ මම කරන්නේ මෙන්න මේවා ගණන් සෙට් එකක් කරන්නේ. ලොකු ගණන් සෙට් එකක් හදනවා. හරිද? ඊළඟ මාසෙට කරන්නේ යම් විදිය ලොකු ගණන් සෙට් එකක් හදනවා. මෙන්න මේවා ගණන් සෙට් එකක් තමයි හදන්න ඊළඟ මාසෙ. හරි? එතකොට ඒකලත් Zoom එකේ ප්‍රශ්නයක් ආවොත් ඒක රෙකෝඩින්ග් දෙනවා ඊළඟට. ඊළඟ කොහොමද රෙකෝඩින්ග් දෙනවා. හරි. ඔන්න ඊළඟ කාරණා ගමන්. මේ බලන්න. දැන් ඔය වර්ගඵල කතාවයි පින කතාව ඔක්කොම සම්බන්ධ කරොත් මේ බලන්න. වර්ගඵලයේ වැඩි නම් රේඛාවල පරතරය වැඩි. පරතරය වැඩි නම් වේගය අඩුයි. වේගය අඩුයි කියන්නේ පීඩනය වැඩි නේද? තේරුණාද? ඒක ලියන්න තිබේ. වර්ගඵලයේ වැඩි වෙනකොට රේඛා අතර පරතරය, ඒ කියන්නේ අනාකූල රේඛා අතර පරතරය වැඩි. එතකොට වේගය අඩුයි. වේගය අඩු කියන පීඩනය වැඩි. අනිත් පැත්තට ගත්තොත් වර්ගඵලය අඩු තැන රේඛා අතර පරතරය අඩුයි. අනාකූල රේඛා අතර පරතරය අඩු වෙනවා කියන්නේ වේගය වැඩි. වේගය වැඩි වෙනවා කියන්නේ පීඩනය. හරි. එහෙනම් මම කියන්නම්කෝ. වේගය වැඩි තැන පීඩනය අඩුයි. වේගය අඩු තැන පීඩනය වැඩි. වේගය වැඩි තැන පීඩනය අඩුයි. වේගය අඩු තැන පීඩනය වැඩි. ගුවන් යානෙත් වෙන ඕක කතාවක්. හරි. එයාට විශේෂ හැඩයක්. මේ බලන්න. යටින් යන අනාකූල රේඛා වෙනසක් වෙන්නේ නැහැ. උඩින් යන අනාකූල රේඛා එකට එකතු වෙනවා. මෙතන හරස්කර වර්ගඵලය වැඩි. මෙතන හරස්කර වර්ගඵලය අඩුයි. හරස්කර වර්ගඵලය වැඩි කියන්නේ වේගය අඩුයි. වේගය අඩුයි කියන්නේ පීඩනය වැඩි. මෙතන ලැබෙන පීඩනය ගොඩාක් වැඩි. හරස්කර වර්ගඵලය අඩුයි කියන්නේ වේගය වැඩි. වේගය වැඩි කියන්නේ පීඩන අඩුයි. උඩින් ලැබෙන පීඩනය අඩුයි. එනිසා සම්පිත වෙන්න තියෙන්නේ පල්ලෙහෙන උඩට. සම්පිත වෙන්න තියෙන උඩට. P1 ඍණ P2. ඉතින් මේක මෙයාගේ වර්ගඵලය කියලා ගත්තොත් ඒකෙන් වැඩි කරොත් අපිට ලැබෙන මෙයා මත ක්‍රියා කරන ඉසුම් බලය ලැබෙනවා. හරි. ඔය වගේ දෙයක් තමයි බර්න්ට් තියෙන්නේ. ඉතින් ගණන් සෙට් එක හදනකොට ඔක අස්සන්ට හරියනවා. හරි. ඔන්න ෂෝට් නෝට් එක සම්පූර්ණයෙන් අවසන් කරා ළමයි. හරි. එතකොට මේකේ තියෙන තීරි පාර්ට් එක ගණන් වලට කොහොමද ඇප්ලයි කරන්නේ සියලු දේවල්. අයි කිසිම අඩුවක් නැතුව සියලු දේවල් කරා. බර්න්ට් මේ භාවිත ටික අපි ගණන් වලින් සාකච්ඡා කරනවා. හරි ගැටළු වලින් සාකච්ඡා කරනවා. එතකොට මේ ටික සම්පූර්ණයෙන් හරි. හරි. එහෙනම් ඔන්න වැඩේ හරි. අද දවසේ කටට තේරෙනවද උති? දැන් මේක මම YouTube එකේ දානවා.
ඒතර ඒක බලන්න පුළුවන්. ඒතකොට දාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. නැති ලයිව් ක්ලාස් ඉදි ළමයින් කමෙන්ට් එකක් දාන්න ගිහිල්ලා මේ වැඩේ තේරුණාද නැද්ද කියලා. හරි අපි දැන් පැය එකමාරක් ඔය කාලයක් ගියා. දවස් විද්‍යාව සහ දවගත විද්‍යාව සම්පූර්ණයෙන් තියෙන ටික. ගණන් වලට අවශ්‍ය කාරණා ටිකත් එක්කම මතක් කරගන්න. හරිද? තේරුණාද? හරි. ඔව් සර් කියලා කියනවා. පුතේ කොහෙද දිස්ත්‍රික්කය? මම අතරමැද කතා කරන්න ගියේ නෑ රත්නපුර. හරි. කතා කරන්න ගියේ නැහැ මේ පාඩම එක ඩිස්ටර්බ් වෙන නිසා මේ අන්තිම වීකයි. හරි. එහෙනම් වැඩේ පටන් ගමු. එහෙනම් ඊළඟ මාසේ අපි ස්පී රිවිෂන් එක ආරම්භ වෙනවා නිල වශයෙන්. එතකොට මේ මාසේ අපි යාන්ත්‍ර විද්‍යාව ටික අවසන් කරා වගේම ෆ්‍රී ඊළඟ මාසේ අපි ආලෝක ටික ෆ්‍රී අවසන් කරනවා. එතකොට යාන්ත්‍ර විද්‍යාවේ ගැටලු ටික සාකච්ඡා කරන එක අපි රිවිෂන් එකක් විතර අරන් යනවා. ගණන් හතරකට අරන් යන රිවිෂන් එක විදියට. එතකොට ඒකේ පේපර් සාකච්ඡා ඒ ටිකත් ළමයිට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊළඟ මාසේ අපි නම් කතා කරන්නේ ආලෝක පාඩමේ ෂෝට් නෝට් එකත් එක්ක තමයි සාකච්ඡා කරන්නේ. හරි එහෙනම් අදද නවත්තමු මේ YouTube වල අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. Zoom live එකට ළමයින් ගිහලා කමෙන්ට් එකක් දාන්න YouTube එකේ අප්ලෝඩ් කරාට පස්සේ. හරි. එහෙනම් හැමෝටම ජය වේවා. YouTube එකේ අපිට පස්සේ පහලින් දාන අපේ ක්ලාස් සම්බන්ධ සම්පූර්ණ විස්තරයක් තියෙන අපේ Telegram channel එක ඒ වගේම WhatsApp group වල link ටික දානවා. ඒවත් සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් හැමෝටම ජය වේවා.